හයි ළමයි ඔන්න හෂි ඔන්ලයින් ස්ටෝර් එකෙන් අද ගියපු රසම රස ඕඩර් එකක් පෙන්වන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ අපි කෑම ඕඩර්ස්ුත් කරනවා කියලා. ඉතින් අද ගියපු රසම රස කහබත් ඕඩර් එකක් තමයි ඔයාලට දැන් පෙන්වන්න යන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් මේ කහබත් එක්ක ඔයාලට ඔයාලා කැමති මෙනු එකක් ඇඩ් කරගන්න පුළුවන්. චිකන්, මාළු, බිත්තර, සෝසේජස් ඒ වගේම ඊට අමතරව ඔයාලා කැමති අනිත් මාළුත් ඔයාලට කැමති විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ බත් එකට කහබත් එකට අපි ඇඩ් කරවුවා චිකන්, පරිප්පු, අල තෙල් දාලා ඒ වගේම කට්ලට් ඊට අමතරව බටු මෝජු මේ ටික අපි ඇඩ් කරගත්තා. ඉතින් ඊට අමතරව ඔයාලට තව මොන හරි ඇඩ් වෙන්න ඕන ළමයි තව අපි පපඩනුත් දැම්මා. ඉතින් ඔයාලට පුළුවන් ඊට අමතරව තව මොන හරි ඇඩ් කරගන්න හරි අඩු කරගන්න හරි ඕඩර් එක ඔයාලට කැමති විදියට හදාගන්න. ඒ වගේම අද මේ ඕඩර් එක අපි 3 දෙනෙකුට තමයි හැදුවේ. ඉතින් ඔයාලට කැමති විදියට කැමති ප්‍රමාණයකට ඉතින් මේක ඔයාලට අපෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් බලන්න මේ ඉතින් වෙනස්ම විදිහට තමයි අපි මේ කහබත් එක හදන්නේ. හැමෝම හදන කහබත් එක විදිහට නෙවෙයි කියලා ඔයාලට මේ වීඩියෝ එක බලනවා නම් තේරෙනවානේ. ඉතින් මේ චිකන් අපි තම්බලා බැදලා තමයි චිකන් හදන්නේ. ඉතින් රසම රස පරිප්පු කරියත් ලිපේ. ඉතින් ඔයාලට පේනවානේ දැක්කමත් කටට කෙලවුණනවා. ඉතින් රසම රස මේ වගේ කහබත් ඕඩර් එකක් ඔයාලට දැන් හෂි ඔන්ලයින් ස්ටෝර් එකෙන් දාන්න පුළුවන්. ඉතින් මේ වගේ රසම රස කෑම කන්න කැමති ඔයාට තමයි මේ වීඩියෝ එක බලන්න අරගෙන ආවේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි පෝෂන් එක හදන්නේ. කෙහෙල් කොලයක් එහෙම දාලා. ඉතින් හැමෝම ඇලුමිනියම් දානවා. නමුත් අපි පොඩි වෙනසක් කරන්න හිතුවා. කෙහෙල් කොලයක් දාලා. ඒ විදිහට ඉතින් හරි සුවඳයි, හරි රසයි. ඉතින් බලන්නකො කොච්චර ලස්සනට පිළිවෙලට මේ කෑම එක හැදෙනවද කියලා. හරි ඉතින් මේ අපේ වැඩේ අන්තිම කොටස තමයි ඔයාලට දැන් මේ පෙන්වන්න යන්නේ. ඉතින් මේ විදිහට ගිහිල්ලා අපි ටිකක් රෑ වුණා. ඉතින් රෑ කෑමට තමයි ඉල්ලුවා. ඉතින් ඊට පස්සේ මම රස බලන්න තමයි මේ රෑස්ති වෙන්නේ. ඉතින් හරිම රසයි ළමයි. හැබැයි මම බටු මෝචු දාගෙන කෑවේ නෑ. මොකද බටු මෝචු රස මම කලින්ම බලපු හින්දා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ රසම රස කහබත් ඕඩර් එකක් දාන්න. එහෙනම් ඉක්මනට ඇවිල්ලා මැසේජ් එකක් දාන්න. ගිහින් එන්නම්. බයි.